ඔෆිස් එකට එන්න හදන්නේ. මේ මම ක්‍රෙඩිට් කාඩ් එකක් දැම්මා. ඒකේ බං ඇප්ලිකේෂන් එකට මගේ රිලේෂන් කෙනෙක්ගේ නම්බර් එකක් දාන්න ඕනේ විස්තර ටික හරිද කියලා දැනගන්න යාලට. මං බං ඉතින් උඹේ නම්බර් එක දැම්මේ මොකෝ අපේ නෑ දැන්ගේ නම්බර් දීලා බං බෑ උඹලා විශ්යාකාරයෝ ඉන්නේ. යකෝ මට පැටලෙයි බං. මහ දෙයක් නෑ බං මට ගෙවන් යන්න පුළුවන්ද කියලා අහලා නෑකම හරි. උඹ ගියා මාමගේ පුතා කියලා. අඩෝ මට නෑකම පැටලෙයි බං දැන් උඹ එකක් කියලා මම තව නෑකමක් කිව්වොත්. නෑ මිනිහෝ උඹලගේ මාමට ඇත්තට පුතෙක් ඉන්නවද කියපන්. ඔව් අර උගේ අපේ එක රස්සන් කරන්නේ මට උසාවි ගාන යන්න ඕනේ. ඔය ඉන්නේ. යකෝ බැංකුවෙන් කතා කරලා සුමිත්ව දන්නවද ඇහුවොත් ඔව් කියපන්. උගේ නෑකම මොකද්ද කියලා ඇහුවොත් උඹ කියපන් අර එකම මතක් කරගෙන මාමගේ පුතා කියලා. එච්චරයි. හා මොනවා වුණත් මචං පුටින් කියන්නේ හොඳ එක. නැත්තම් ඔහම බේත් එක නිකන් දෙයිද කියා. ඇත්ත. හෙලෝ මහත්මයා මම මේ කතා කරන්නේ අහවල් බැංකුවෙන් සුමිත් කරුණාතිලක කියලා කෙනෙක් අපෙන් ක්‍රෙඩිට් කාඩ් එකක් ඉල්ලලා තිනවා මේ මහත්මයා ඒව අඳුරනවද? ඔව් මේ දන්නවා මේ මගේ නෑයි. හොඳයි තොරතුරු වෙරිෆයි කරගන්න මට ඔබතුමාට යාගේ තියෙන නෑකම කියන්න පුළුවන්ද? මේ මගේ මාමගේ පුතාගේ. රයිට් සාමාන්‍ය ක්‍රෙඩිට් කාඩ් බිල් එකක් ගෙවන් යන්න පුළුවන් වත්කමක් යාට තියෙනව නේද? Good morning මහත්මයා කාට අපි මාමගේ පුතාට පිස්සුද ඌ මේ ලක්ෂ 20ක් කැරේස්සල් දැන් අඩුත් වෙනවා වකපෝ මොන වෙලාවට මම කෝල් කරේ හරි ආයෙ ඔන්නම තුඹ සෝය දෙන්නකො වකපෝ free drinks in the house මම ඔෆිස් එකට